ඉතින් මගේ යාළුවනේ ඔයාලා හොඳින් ඇති කියලා මම හිතනවා. නිස්කලංක පරිසරයක ඉන්න වෙලාවක තේ එකක් එහෙම හදාගෙන ඒ තේකට හකුරු කෑල්ලක් අරගෙන බිස්කට් එකක් එහෙම අරගෙන හිමින් හොඳ ලස්සන තැනක වාඩි වෙන්නකෝ. ඔයාලට එහෙම ලස්සන තැනක් නැත්තම් ඔන්න මං ඔයාලට ගෙනල්ලා තියෙන පුංචි ලස්සන තැනක්. මේ මං ඉන්න බෝඩිමේ තියෙන view එක ගොඩාක් ලස්සන vibe එකක් නෙවෙන්න පුළුවන්. නමුත් හිත කරදරෙන් ඉන්න කෙනෙක්ට මේ පුංචිම සෙලවෙන ගසත් ඇති තමන්ගේ හිතට සැනසීමක් ළඟා කරගන්න. ඉතින් මහ ලොකු දෙයක් නොවුනට සමහර කට්ටිය මුහුදු ගිහිල්ලා හොඳ ලස්සන vibe තියෙන තැන් හොයනවා. එතකොට සමහර අය ගඟක් ගාවට ගිහිල්ලා ඒ vibe එක හොයාගන්න බලනවා. ඉතින් ඇත්තටම මම හොයාගත්ත vibe එක ඇවිල්ලා මගේ බෝඩින් කාමරේ මෙන්න මේ කරපිංච ගහ. ඉතින් බලන්නකෝ මේක හුළඟට හෙලවෙනකොට මේකෙන් ඒ තැන්වල නැති මොකක්දෝ අමුතු සෞන්දර්යයක් මම මෙතනදී දකිනවා. ඉතින් මේක දිහා බලාගෙන ඔයාලට මම පුංචි කතාවක් කියන්න තමයි හදන්නේ. ඔයාලා මොනවද සමාජයේ ඉන්න මිනිස්සු ගැන දන්නේ? මමත් එහෙම ලොකුවට සමාජයේ ඉන්න මිනිස්සු ගැන දන්නේ නැහැ. නමුත් මට වෙච්ච දෙයකින් මම ඔයාලට කියන්නම්. සමාජයේ ඉන්න මිනිස්සු මොන වගේද, ඒගොල්ලෝ මොනවද අපෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා පුංචි දේවල් ටිකක් මම ඔයාලට කියන්න කැමතියි. ඉතින් මගේ යාළුවනේ මම ඔයාලට කියන්නේ කවදාක්වත් තමන්ගේ ජීවිතේ තමන් ඇරෙන්න කවුරුවත්ම විශ්වාස කරන්න එපා. අපිට අද කෙනෙක් බනින්න පුළුවන්, එයා මෙහෙම කෙනෙක්, එයා හරම කෙනෙක් කියලා අපිට කෙනෙක් බනින්න පුළුවන්. තව කෙනෙක් එක්ක එකතු වෙලා. ඒ දෙන්නම එකතු වෙලා තව කෙනෙක් එක්ක අපිට බනින්න පුළුවන්. ඒක තමයි මේ ලෝකේ යථා ස්වභාවය. ඒක තමයි මේ ලෝකේ ඇත්ත. ඉතින් මිනිස්සු කියන අය වෙනස් වෙනවා, මිනිස්සු වාසියට වෙනස් වෙනවා, වාසියක් තිබ්බා හෝ නොතිබ්බා මිනිස්සු වෙනස් වෙනවා. ඉතින් මම අද ඔයාලට මේ කියන්න යන පුංචිම කතාව තමයි මේක මගේ යහළුවෙක්ට වෙච්ච සිද්ධියක්. මේ ළඟ දවසක තමයි උනේ. ඉතින් මගේ යාළුවෙක් ඉන්නවා. ඇත්තටම එයා ගොඩාක් හොඳ හැමෝටම උදව් කරන જાතියේ කෙනෙක්. ඉතින් එයා මේ ළඟදී එයාගේ සල්ලි වලින් තනි සල්ලි වලින් එයා කෙනෙක්ට පොඩි උපකාරයක් කරලා තිබුණා. මේ පුංචි ගෙයක් හදලා. ගෙයක් කියන්නේ මහා ලොකු ගෙයක් නෙමෙයි, පොඩියට ගෙයක්. ඉතින් එයායි ගේ හදාගන්නකම්ම හොඳින් කතා බහ කරලා හිටියලු. කියන්නේ දවසට දෙපාරක් විතර කෝල් කරනවා. දැන් මොකද අහනවා, විස්තර කතා කරනවා. ඔහොම ටිකක් කතා කරන් ඉඳලා තියෙනවා. ඉතින් එහෙම කතා කරගෙන ඉන්නකොට මෙයාත් ඉතින් කිසිම දෙයක් බලාපොරොත්තු නොවි උදව් කරලා තියෙනවා. කොමාරි ඔහොම වැටික් කරගෙන අවසානයේදී දැන් හෙට තමයි ගේ පදිංචි වෙන්න තියෙන්නේ. ඉතින් මෙයා අන්තිමටම ගෙදර ඒ පදිංචි වෙන්න බුදු පිළිමේ පවා මේ මගේ යාළුවා අරන් දීලා තිබුණා. ඉතින් අන්තිමටම එයා සේරම වැටික් කරගෙන එයා ගමේ ප්‍රචාරයක් යවලා තිබුණා. එයාගේ ගෙදර සල්ලි මංකොල්ලයක් වෙලා මෙයා තමයි ඒක අරගෙන තියෙන්නේ කියලා. අන්තිමට එයා ඇත්තටම ඒ ගෙදරත් පදිංචි වෙලා තිබුණා. ඉතින් එයාගේ ගෙදර ඒ පුංචි ඩන් කෑල්ල එයාගේ නමටත් ලියාගත්තට පස්සේ තමයි එයා මේ වැඩේ කරලා තිබුණේ. ඉතින් ඒ යාළුවා මාත් එක්ක ඇවිල්ලා කිව්වා බලන්න මෙන්න මෙහෙමයි. තව ටිකෙන් එයාට හිරෙත් යන්න වෙනවා. ඉතින් මෙහෙමයි කියලා මත් එක්ක විස්තර කිව්වා. ඉතින් යාළුවනේ මං කල්පනා කරේ තමන්ට ඉන්න නිවහනක් නැතුව තමන්ගේ ඔළුවට ඉන්න නිවහනක් හදලා දුන්න මිනිස්සෙක්ට මෙහෙම කරන්න පුළුවන්ද කියලා. ඉතින් එතකොට මට හිතුණා ඒක වෙච්ච පළවෙනි කෙනත් ඒ මගේ යාළුවා නෙමෙයි. ඒක වෙච්ච අවසාන කෙනත් මගේ යාළුවා නෙමෙයි. තව අයට මේ වගේ මිනිස්සු මේ වගේ වැඩ කරගෙන අන්තිමට මේ විදියට දේවල් කරන්නේ නැති. මින් ඉදිරියටත් මිනිස්සු තව කෙනෙක්ගෙන් වැඩක් කරන් ඒ වගේ දේවල් කරයි. සහ මේ වෙලාවේ මම මේ විස්තරය ඕගලන්ට කියන වෙලාවෙත් මේ මිනිස්සු මේ වගේ දේවල් ඕන තරම් මේ ලෝකෙ මේ ලංකාවේ වෙනව ඇති කියලා. ඉතින් අත්‍තරම අපිට එහෙම හිතන්න දෙයක් නැහැ. මොකද අපි දෙයක් කරොත් ඒක අපිට තියෙනවා. ඒ මිනිස්සු කරන දේවල් ඒ මිනිස්සුන්ට තියෙයි. ඇත්තටම අපි මිනිස්සු විදියට අපි කෙනෙක්ගෙන් ස්තුතියක්වත් thank you එකක්වත් බලාපොරොත්තු වෙන්න නරකයි. මොකද මිනිස්සු කියන්නේ තමන්ගේ වැඩේ කරගත්ත මෙතනින් අයින් වෙන කට්ටියක් කොට්ටාසයක්. කියමනකට කියනවා මේ
කාපු බීපු තැන්වල සත්තු රැඳෙන්නෙත් නැහැයි කියලා. ඉතින් ඔයාලට මට මේ කතාවෙන් කියන්න ඕනුනේ මේක මැත්තර මගේ ජීවිතේට මට අහන්න ලැබුණු එක පුංචි කතාවක්. ඉතින් මිනිස්සුන්ව ඕන්ට වඩා විශ්වාස කරන්න යන්න එපා. එතකොට ඒ වගේම තමයි මිනිස්සුන්ව එකපාරට ජජ් කරන්න යන්න එපා. එක දවසක් හොඳට කතා කරපු පළියට හිතන්න එපා මේ මිනිස්සයා තමයි හොඳම, මේ මිනිස්සයාට හැමදේම කියන්න පුළුවන්, මෙයා නම් ටිකක් විශ්වාසවන්ත පාටයි එහෙම කියලා. දැන් මේක අහන කෙනෙක් ගෑනු ළමයෙක් හරි පිරිමි ළමයෙක් හරි නංගියෙක් හරි මල්ලියෙක් හරි අක්ක කෙනෙක් හරි අයියා කෙනෙක් හරි කවුරුන් හෝ වේවා, ඇන්ටි කෙනෙක් හරි නැන්ද කෙනෙක් මාමා කෙනෙක් නේද? ඒ කවුරුන් වේවා එයාලටත් මේ වගේ ජීවිත අත්දැකීම් ඇති. ඉතින් මේ වගේ මිනිස්සු විතරද මේ ලෝකේ ඉන්නේ? මේ වගේ කතා සෑහෙන්න ගොඩක් මගේ කනට ඇහෙන්න සැලසෙලා තියෙනවා සහ මට ඇහිලා තියෙනවා. මම දන්න කියන අයට මේ වගේ දේවල් වෙලා තියෙනවා. ඉතින් අපි ෂෙයා කරගමු අපේ channel එක හරහා මේ වගේ දේවල් කොච්චර ඇහුවත් තව කෙනෙක්ට නොවෙන්න අපි වග බලා ගන්න ඕනේ. සමහර විට අපිට ලොකු දෙයක් කරන්න බැරි වෙයි යාළුවනේ. මොකද අපි ලොකු බලවතු නොවෙන නිසා. නමුත් අපේ මේ වීඩියෝ එක බලන කෙනෙක් මේක බලලා ඔළුවේ තිවිලා එයාලටත් මේ වගේ වැඩක් වෙන්න යාගන්න වගේ නෝතින් එතකොට මතක් වෙයි මෙන්න මේ වීඩියෝ එකකත් මම මෙහෙම අහලා තිබුණා මේ වගේ දෙයක් අපිටත් වෙන්න පුළුවන්. ඒ නිසා අපිත් පරිස්සම් වෙන්න ඕන කියන එක හරි ඔළුවට. මගේ ඒ අවංක යාළුවා රැවටුණා. නමුත් තව යාළුවෙක්, තව මිනිස්සෙක් නොරැවටී ඉන්න අපිට ඒක වැදගත්. ඉතින් ඔයාලටත් මේ වගේ කතා තියෙනවා. තමන්ගෙම වැඩක් කරගෙන තමන්ම පාවලා දීලා මේ මිනිස්සු ගොඩ ගියපු කතා තියෙනවා. කමෙන්ට් කරන්න කියන්න. ඉතින් ඔයාලත් කියන්න කමෙන්ට් එකක් දාන්න. ඔයාලටත් මේ වගේ කතා වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම අපි ෂෙයා කරගමු. අපි අපේ ලංකාවේ මිනිස්සුත් එක්ක අපිට තියෙන පොඩි අපේ ප්‍රජාවක් තියෙනවා, අපිට සමාජයක් තියෙනවා. ඉතින් අපි බෙදාගමු අපේ මේ අදහස. එතකොට තව කෙනෙක් රැවටෙන්නේ නැති වෙන්න ඒ විදියට අපිට පුළුවන් වෙයි තව කෙනෙක්ට උපකාරයක් කරන්න. වචනකින් හරි නේද? දැන් මිල මුදලින්, යාන වාහන වලින්, ඒ දේවල් වලින් උදව් කරන්න බැරි වුණොත් අපිට පුළුවන් වචනකින් මිනිස්සුන්ට උදව් කරන්න. ඒකත් ගොඩක් අය කරන්නේ නැහැ. ඉතින් ඇත්තටම මම මේ channel එක පටන් ගත්තෙම ඒ අත්දැකීම් මේ කතා ටිකක් ඔයාලටත් කියන්න. ඔයාලගේ කතා ටිකක් මටත් දැනගන්න. මගේ කතා ඔස්සේ ඔයාලට යමක් ගන්න තියෙනම් එහෙම ගන්න. එතකොට ඔයාලගේ කතා වලින් මට දෙයක් ගන්න තියෙනම් එහෙම ගන්න. අපි කතා කරමු. කොහොමද මේ වයින් ගොඩ එන්නේ සහ මෙහෙම මිනිස්සු මේ ලෝකේ ඉන්නවා කියන එකත් අපි දැනුවත් වෙන්න ඕනේ. ඉතින් ඔයාලටත් අනිවාර්යයෙන්ම මේ වගේ කතා ඇති. ඔයාලට තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. කතාවක් එහෙම තියෙනවා කියලා. නැත්තම් කතාව අහලා හොඳින් හිතේ තියාගෙන මතුයම් දවසක ඔයාලටත් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් අන්න ඒකට මුහුණ දෙන්න. අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක්ම දාන්න. මම බලාපොරොත්තු වෙනවා ඔයාලා මට කමෙන්ට් කරයි කියලා. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. ඉතින් ආයි දවසක මේ වගේ පුංචි කතාවක්, මේ වගේ රස කතාවක් අරගෙන මගේ මේ කරපිංච කහ ගාවට මම එනවා. වයිබ් එකක් කියලා දෙයක් එවෙලට එන වයිබ් එක තමයි වයිබ් එක. මුහුද ගාව හිටියත්, ගඟක් ගාව හිටියත්, රෑ අහසක් ගාවට හිටියත් මේ වගේ පුංචි ගහක් හුළඟට ලැලදෙන ලස්සන ගහක් ගාව හිටියත් හිතේ සැනසීම ගන්න පුළුවන්. කෝටි ගණන් දීලා රටවල් වල යන්න ඕනේ නැහැ. කෝටි ගණන් වියදම් කරලා හොඳ කෑම කඩවල වලට බුෆේ වලට යන්න ඕනේ නැහැ. මේ වගේ තැනක ප්ලේන් ටියකුයි හකුරු කෑල්ලකුයි තිබුණොත් මේ වගේ පුංචි කතාවක් එක්ක හෙටත් තව දවසක හමු වෙමු. ඉතින් මගේ channel එකත් subscribe කරන්න කියලා මම ඔයාලට ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් යන්නම්. හෙටත් එන්නම් මේ වගේ තව කතාවක් අරගෙන. ගිහින් එන්නම්. හැමෝටම තෙරුවන් සරණයි.